ඉතින් ඔයාලා හැමෝම තමත් ආදරයෙන් අපේ channel එකට පිළිගන්න ගමන් අද අපි අරන් එන්නේ ලංකාවට අලුතෙන්ම හඳුන්වලා දීපු BYD Atto 1 මෝටර රථය ගැන. ඉතින් මේ රථයත් compact crossover මාදලියක් විදිහට ocean aesthetic concept එකට තමයි BYD එකෙන් නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේ වාහනේ front view එක ගත්තාම front grille එකක් අපිට දැක ගැනීමට හැකියාවක් නැහැ. ඒක ඇත්තටම aerodynamic efficiency එක වැඩි කරගන්නත් හේතුවක් වෙනවා. ඒ වගේම front view එකේ අපිට ඉතාමත් attractive විදිහට projector headlights සහ daytime running lights බලා ගන්න පුළුවන්. මේ වගේ dimensions ගත්තාම දිග මිලිමීටර 3925ක්, පළල 1720ක්, උස මිලිමීටර 1590ක් විදිහට බලා ගන්න පුළුවන්. ලංකාවේ වාහනයක් ගන්නකොට විශේෂයෙන්ම බලන දෙයක් තමයි ground clearance එක. ඉතින් මේ වාහනේ ground clearance එක මිලිමීටර 155ක් විදිහට තමයි දක්වලා තියෙන්නේ. ඒ වගේම top speed එක පැයට කිලෝමීටර 130ක් විදියට දක්වලා තියෙනවා. මේ වාහනේ ටවුන් ඒරියාස් වල යූසේජ් එකට ඉතාමත් හොඳ වාහනයක් කියලා කියන්න පුළුවන්. මොකද මේක හැච්බැක් වාහනයක් විදියට නිෂ්පාදනය වෙලා තියෙනවා. වගේම මේකේ ටර්නින් රේඩියස් එක මීටර 4.95ක් වගේ ඉතාමත් අඩු වගයක් ගන්න. ඉතින් වාහනේ රියර් සයිඩ් එකට ගියාම මේ වගේ කනෙක්ටඩ් ටේල් ලයිට්ස් බලා ගන්න පුළුවන්. මේ වාහනේ ලීටර 308ක බූට් කැපැසිටි එකක් තියෙනවා. වගේම අපිට rear seats නවලා boot capacity එක 1037ක් වෙනකන් වැඩි කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ interior එක අපිට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ප්ලාස්ටික් වගේම soft touch material එකක් use කරලා තියෙනවා. ඒ වගේම central infotainment system එකෙන් අපිට වාහනේ settings වෙනස් කරගන්න පුළුවන් විදිහට පහසුකම් දීලා තියෙනවා. ඉතින් මේ වාහනේත් අපිට power shutter adjustments වගේම mirror adjustments door armrest එකේ බලා ගන්න පුළුවන්. ඉතින් dashboard panel එක විදිහට අපිට මේ වගේ කුඩා screen එකක් තමයි දීලා තියෙන්නේ. center console area එකේ අපිට cup holders දෙකක් වගේම power charging slot එකක් බලා ගන්න පුළුවන්. ඊට පහලින් අපිට lighter socket එක, USB port එක වගේම C port outlet එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ BYD logo එකත් එක්ක එන multi function steering wheel එකක් තමයි අපිට දීලා තියෙන්නේ. ඉතින් මේ වගේ glove box එක මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ වහනේ side profile එක ගැන කතා කරොත් වෙනමම design එකකට හදපු 16 inch alloy wheel එකක් බලා ගන්න පුළුවන්. මේ වහනේ side එකෙත් අපිට two tone color combination එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ වහනේ sheets අපිට leather finishing එකක් එක්ක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ වාහනේ rear seats ගැන කතා කරොත් අපිට හොඳ leg space එකක් වගේම head room එකක් බලා ගන්නත් පුළුවන්. ඒ වගේම පිටිපස්සේ floor hump එකක් නැති නිසා rear seats වල තුන් දෙනෙක්ට පහසුවෙන් වාඩි වෙලා යන්න පුළුවන්. ඒ වගේම rear seats වලට අපිට මේ වගේ shopping hooks දෙකක් බලා ගන්න පුළුවන්. මේ වගේ seats දෙකටම අපිට pockets බලා ගන්න පුළුවන්. ඒ වගේම පිටිපස්සින් ඉන්න කට්ටියටත් phone වගේ තියාගන්න පොඩි space එකක් දීලා තියෙනවා. දැන් වාහනයක් ගන්නකොට හැමෝම බලන දෙයක් තමයි airbags කීයක් තියෙනවද කියන එක. ඉතින් මේ වාහනෙත් අපිට airbag 6ක් බලා ගන්න පුළුවන්. ඉතින් ඉලෙක්ට්‍රික් වාහනයක් ගැන කතා කරද්දී හැමෝම බලන දෙයක් තමයි මොකද්ද මේ වාහනේ තියෙන බැටරිය, ඒ වගේම බැටරි කැපැසිටි එක කොච්චරද, ඒ බැටරියෙන් කොච්චරක් දුර මේ වාහනේට දුවන්න පුළුවන්ද කියන එක. ඉතින් මේ වාහනේ තියෙන්නේ BYD ළම නිෂ්පාදනය කරන Blade කියන බැටරි එක. BYD ලංකාවට මේ Atto 1 එකෙන් grade දෙකක් ගෙන්නනවා. ඒකෙන් dynamic grade එකේ බැටරි කැපැසිටි එක කිලෝවොට් පැය 30.08ක් විදියට තියෙන්නේ. අපිට ඒකෙන් කිලෝමීටර 300ක් එක charge එකකින් යන්න පුළුවන්. ඒ වගේම ප්‍රීමියම් ග්‍රේඩ් එකේ බැටරි කැපැසිටි එක කිලෝවොට් පැය 38.88ක් විදියට දක්වලා තියෙනවා. අපිට ඒකෙන් එක charge එකකින් කිලෝමීටර 380ක් යන්න පුළුවන්. ඉතින් මේ Atto 1 එකේ මෝටර් එකේ power එක කිලෝවොට් 45ක් විදියට දක්වලා තියෙනවා. වගේම නිව්ටන් මීටර 135ක torque එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මේ වාහනේ බැටරි එක AC වගේම DC කරන්ට් එකෙන් charge කරගන්න පුළුවන්. AC කරන්ට් එකෙන් charge කරනවා නම් පැය 8ක් වගේ ඇතුළත අපිට මේ බැටරි එක full charge කරගන්න පුළුවන්. ඒ වගේම තමයි DC කරන්ට් එකෙන් fast charge එකක් ගහලා 120 ඉඳන් 180ට charge කරගන්න අපිට පැය භාගයක් වගේ ඇතුළත කරගන්න පුළුවන්.
ඉතින් මේ වෙද්දි BYD Atto 1 ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. ඔයාලටත් BYD showroom එකකට ගියොත් මේ වාහනේ experience කරන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.